ඉතින් යාළුවනේ කොහමද? පිළිගන්නවා මිස්ටර් දුකා YouTube channel එකට. අද අපි ගහන්නේ Minecraft. මට පොඩ්ඩක් හෙම්බිරිස්සා එක ගැන හිතන්නවා. අද අපි ගහන්නේ Minecraft. ඉතින් යාළුවනේ ඔයාලත් කැමති ගේම්ස් තියා මට කියන්න මම ඒ ගේම්ස් ගහලා ඔයාලට දෙන්නම්. ඉතින් මුලින්ම අපි කරගන්න ඕනි ගහක් කපා ගන්න එක. ගහේ කඳ කැපුවට පස්සේ ඒක විතර කොළ ඉබේම පැල්ල යනවා. එතකොට අපිට ඒ වයින් ස්ටික් ගහේ පැල ඔන්න වගේ එක එක දේවල් ගන්නවා. සමහර ගස්වල ඇපලුත් තියෙයි. හොඳයි යාළුවනේ එහෙනම් රෑ වෙන්න කලින් කොහොමද ගන්න නැත්නම් එහෙම සොම්බීස් ඇවිල්ලා අපිට හොඳ වෙන පාරවල් දෙක තුනක් දෙයි. අපි දබුක්. මෙතන එක එක දේවල් තියෙනවා. කරක් ඉන්නවා. බල්ලෝ ඉන්නවා. අම්මේ. විලේජ් එකක් හම්බුන්නේ නැහනේ. විලේජ් එක හම්බුනනම් අපිට ලේසි. මොකද විලේජ් අම්මට සිරි අතන කන්දක් තියෙනවා දුර ඈතින්. ඒ කන්ද ගාවට අපි යමු. මොකද කන්දෙන් අපිට ගල් එහෙම මේ කඩා ගන්න පුළුවන්. අපි ඉක්මන් කරලා යන්න ඕනේ. අපි එහෙනම් මට පොඩි අයිඩියා එකක් ආවා. හැබැයි ඒක පොඩ්ඩක් මෝඩ් අයිඩියා එකක්. අපි ඒක චෙක් කරලා බලමු ඉක්මනට මෙන්න මේක හදාගමු. අපි දැන් යන්න හදන්නේ ලෝකේ තියෙන පිස්සුවක්ම තමයි දැන් කරන්න යන්නේ. මේ Minecraft ලෝකේ තියෙන භයානක ඒරියා එකට යන්න යන්නේ. මම මේක පොඩ ආතල්යකට අග කරන්නේ. මන්ට හදා ගන්න ඕනේ ස්ටික් ටිකයි මේකයි ඊට පස්සේ ක්‍රාෆ්ටින් ටේබල් එක මෙතනට දානවා ආයුධ ටිකක් හදා ගන්නවා මෙන්න මේ බුව විතරයි ඒකට හේතුව මොකක්ද කියලා ඔයාලට දැනගන්න ලැබෙයි චුට්ට වෙලාවකින් අපි මේකත් අරගෙන දැන් අපි පොළව හාරගෙන යනවා මේක ඇවිල්ලා පිස්සු වැඩක් තව අපිට සවලකුත් තිබ්බනම් පස්තික ඉක්මනට කඩා ගන්න ඕන. අපි සවලකුත් ගමු. ක්‍රාෆ්ටින් ටේබල් එකක් කෝ ක්‍රාෆ්ටින් ටේබල් එක අරගෙන දාගමු. මෙතනින් තියමු. මෙතනට ගමු. ඊට පස්සේ සවලක් හදාගමු. සවලක් හදාගන්නවා ඇති යන්තම්. පොඩි හෙම්බිරිස්සා එක් ගැන හිතන්න එපා. ක්‍රාෆ්ටින් ටේබල් එක අපිට ඕනේ. මේක හරියගෙන අන්න දැන් තමයි වැඩි. මේ හරියගෙන තියෙනවා. කට්ට කලවරයි. සද්ද බද්දක් තියෙනවා. කොහෙද බලන්නේ? Ini kita nih dulu dia penne අන්න අර පැත්තෙන් පොඩි එළියක් යක් පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ පැත්තට Nakuha may ambo. Ambo. Ayun. Water ambo bena. Ini kata orang tinggilang kan ini. Dekat itu nak tiba. Spider-Man itu kucingnya kayak jadi. Ini kan dia mata kira. Spider slot itu lagi. Ini malu. Kalau mereka mau balasan ini, ikut meeting guide kan jangan pasti aku mulai ikut dari mana kartunya. Ini ini apa nih? Mama ke model aku itu ya baik. Making hොඳ පුතුනා
ස්පයිඩර්මෑන්ලා ඉන්නකෝ බුදු අම්මෝ. මෙතන ඉන්නවනේ 1000ක් විතර ස්පයිඩර්මෑන්ස්ලා. ඒක හරිද? අන්න හරියන්නේ පිටින් අන්න හරි. මම මේ දකින්නේ ස්වප්නයක්ද නැත්නම් සැබෑවක්ද? යාළුවනේ ඉන්න. මට පේනවා ගිනි දැල්ලක්. ඒක කියලා මට හිතෙනවා ඒකද? එන්න යාළුවනේ. ඇයි මුන්ට මේක වදින්නේ නැත්තේ? මොකක්ද ඒ සද්දේ? අම්බෝ මෙතන ඉන්න තොග පිටින් යාළුවනේ කට්ටිය. තව ඉන්නවා මෙතන මේ 1000ක්. අම්බෝ අතන එන්න තොග පිටින් යන්නේ. තව ස්පෝන් අම්බෝ මෙතන ඉන්නවා මකුළුව 10 ගානක්. මෙතන ඉවරයක් වෙන්නේ තව ස්පෝන් වෙනවා මේක. මට හිතාගන්න බෑ යාළුවනේ මොකද මේ වෙන්නේ කියලා. මම මේක නිකමට මේ හාරගෙන ගියේ. අද ලක් එක හොඳයි. තව දෙන්න ඉන්නේ. තව ටිකයි තියෙන්නේ. මෙච්චර දුරකින් ආවෙත්. අපි මෙන්න මේක කඩා ගන්න ඕනේ. අම්බෝ මට පිස්සු හැදෙනවා. මම හිතුවත් නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. මම ඒක දැනගෙන ඉන්නේ අද ලක් එක හොඳයි. මං හිතන්නේ මේක මෝඩම ආරම්භයක් කියලා. අපි දැන් මේකෙන් අයියෝ අතින් කඩන්න මට පිස්සුනේ. මම මෙන්න මේක කඩාගමු. ඊට පස්සේ ලාවා ටික මෙතනින් වහගමු. ගල් වලින්. මේක අපි ඇල්ල බලමු මොනවද කියන්නේ කියලා. මස් කටු එක දේවල් ඉතින් තියෙනවා. අද නම් දවස සුබයි ජය නියතයි. මොන පැල જાතිද දන්නේ හරි. ඒක තියෙන නම් ගත්ත දැන් මේක. අම්බෝ ඒක මට හිතා ගන්න බෑ. බුදු අම්මේ හිතුවන්නේ දෙයක් තමයි උනේ. මට සත්‍යයක් කියනවා නිකන් ස්කේටන් කෙනෙක් වගේ. ඔයාලට ඒක ඇහෙනවද යාළුවනේ? වතුර පාරක සද්දෙත් ඇහෙනවද? දැන් මෙන්න මෙතන තියෙන ටිකක් කඩාගත් ගන්නවා. එච්චර තියෙන්නේ. එච්චරයි. මේක කඩාගමු. මේකේ තැන් සාමාන්‍ය උගුල් නියම තියෙනවා වැඩි. මේක මටත් තියෙන ප්‍රශ්නේ. අපි මේ ටික හාරගෙන ගියොත් එහෙනම් මොනවයි හම්බෙයිද දන්නේ.
මම හිතුවම එන්ඩර් ඩ්‍රැගන්ගේ ලෝගෝ දෙන එක තමයි ඇත්ති කියලා හිතන. මොකද මට හිතුනේ මන්නේ ඒක තමයි. මොනදී අපි අන්න අයන් තියෙනවා ඇති අන්තං අනේ දෙයියෝ දැක්කද අයන් කුටි තියෙනවා කියන්නේ මෙන්න මේක වහන්න ඕනේ. මාවර යලිපා යාළුවෝ. අයන් ටිකක් තියෙනවා පිග්මන්ට් අයන් ටික කඩාගමු. අනේ මෙච්චර වෙලා නම් ඉන්න බෑ. අපි ක්‍රාෆ්ටින් ටේබල් එක අරගෙන ඉක්මනට ගල් වලින් හදාගමු. ඉතින් කෝ ආවිද? මේ තියෙන්නේ. මෙතන තියෙන පිග්මන්ට් කඩා ගන්න ඕනේ. මම හිතුවේ මේක මෝල්ඩක් කියලා. දැන් නම් සුපිරි වැඩක් වුණා. මේකට කියන්නේ යාළුවනේ ලක්ෙක් කියලා. අම්බෝ ඇති අන්තම්. හරි සතුටු ඉටිපන්දමක් හදාගන්න පුළුවන් අනේ. දැන් ඉතින් අපි ඉටිපන්දමකුත් හදාගමු. ඉක්මනට හදාගමු නැත්නම් වෙලා වෙනවා වැඩි. අපි ඉටිපන්දමක් හදාගෙන වෙලා අපි ගා බඩු ටික ඉවර වෙලා වගේ ඉක්මන් කරමු. අපි ඊට පස්සේ වතුර බාල්දියක් ඔන්න ඔගේ එකකට ගන්න පුළුවන්. කොහොමද? ඊට පස්සේ අපි මේක මෙතනට දාගමු. මම හිතුවත් නෑ මෙහෙම දෙයක් වෙයි කියලා ඇත්තම. අපිට පුච්ච ගන්න මේක මෙතනට දාගමු. පුච්ච ගන්න මෙන්න මේකෙන් පුච්චුවද? මේක පිච්චෙයිද? නෑ. අපිට මොන හරි දෙයක් ඕන පුච්ච ගන්න. එතන කිසිම දෙයක් නෑ එහෙම පුච්ච ගන්න පුළුවන් දෙයක්. එහෙම මේක පිච්චෙනවද? ඔව්. ඔද ආයුධ වලින් තමයි පුච්ච ගන්න වෙන්නේ. ඔන්න අයන් කුටි දෙකක් ආපු ගාම ලේසි. මේක අපි දැන් ඊට පස්සේ ක්‍රාෆ්ටින් ටේබල් එකට යමු. අපි ඊට පස්සේ බාල්දියක් හදාගන්න තුනක් ඕනේ. කමනේ මේක දැන් පිච්චිලා ඇත්තේ. ඉතින් බාල්දියකුත් හදාගත්තා තියන්තම් කියලා. සුපිරි මේක හිතුවටත් වැඩිය වාසනාවක් කිව්වොත් නිවැරදි මම. දැන් වතුර පාර තමයි ඒක පාවෙන් යන්නේ. ඊට පස්සේ අපි මෙතනින් ලාවා ටිකක් ගන්න ඕනේ. ලාවා ටික අපි දැන් ගමු. දැන් අපි ලාවා ටික ගත්තා. ආයි දැන් අපි දැන් ලාවා ටික පිච්චෙනවා යදින වතුරට පොඩි වතුරට. කොහෙද ගන්නේ? හරි. අපි ලාවා ටික මේකට දාගමු. ඔන්න දැන් මෙතන එළියයි. අම්බෝ පිස්සුවක්. Oh no. දුම. මේක ගත්තා. යාළුවා ඔයා කොහෙද ඉන්නේ? මේක උන්නටම දාන්න. ඉවරයි. Oh no.
අපි දැන් මොන හරි කාලිමු. මංගාව කන දේවල් ටික තිබ්බ වගේ මතකයි. මෙන්න මෙව්ව අපිට කන්න පුළුවන්. පුළුවන් මේක. දැන් කැම චුට්ටක් කමු. දැන් අද දෙනවා ඔය ස්කැලිටනයට. තිබ්බෙලාව එකයි. ඒකත් දැන් ශක බුමලා. දැන් නම් මෙලෝ හසරක් මට පේන්නේ යාළුවනේ. අයියෝ සිට්. හම්බෝ ඇති අන්තන් කියලා කොහොමයි කරලා අපි බේරුණා. මං එකෙන් එළියට ආව කොහොමයි කරලා හෙන ගේමක් ගහලා වෙලා යන නිසා තමයි ඒක අයින් කරලා තියෙන්නේ. අපොඩ වටේ පිට ඇවිල්ලා බලමු. පුදුම ලක්කයක් හැබැයි ඒක නා බොරු කියන්න ඕනේ. පුදුම ලක්කයක් ඈ. මං හිතුවේ නෑ එහෙම එකක් හම්බෙයි කියලා. මෙතන ලාවක් තියෙනවා. අපොඩ මේකේ කන්ද උඩට යමු. පුදුම වාසනාවක් අම්මේ. ඒ වාසනාව කියලා නිම කරන්න බෑ. මොකද රතන කළු පාටින් තියෙන්නේ අපිට උඩට ගිහලා බලමු. මන්ට යමු. මොකක්ද ඒක එතන තියෙනවා. ඉක්මනට යමු. මොකද්ද දන්නේ මොකක් හරි එතනක් දෙයක් තියෙනවා. මේකයි මේ ටික අපි අරන් උඩට යමු. මොකක් එකක් තියෙනවා අපි උඩට යමු බලන්න. මෙතන ඉඳගෙන කබල් නේද? මට පේන්නේ අපේ අද වාසනාව හොඳයි. මේක අපි කඩලා දාන්න. දැන් යන්න වෙන්නේ. ඒක කඩන්න බෑ. මම හිතේ කඩා ගන්න පුළුවන් කියලා. කක්කේ දැන් මෙතන තියෙන අපි යම් බලන්න. මේක අපිට කඩා ගන්න තියන්නේ. මෙන්න මෙතනින් අපි කඩා ගන්නවා. මෙන්න මේකට පස්සේ කැඩෙයිද? ඒත් නෑ. හරි පුදුමයි. මේක මෙතනින් කඩා ගමු. කක්කයක් එතන තියෙයි. අම්මෝ මොකක්ද ඒ උනේ? මොන හරියක් විද්ද ඊතලේ. යාළුවනේ මෙතන මෙන්න මේ මොකද්ද මේ මගේ ඇඟට දීච්ච ඊතලේ. දැන් යා ගන්න පුළුවන්. මේ ටික එකතු කරගමු. බුදු අම්මෝ තව චුට්ටෙන් ඉල්ලගෙන කන්න එන්නේ. මොනවාද බද මේකට දෙන්නේ? අද නම් දවස ලක් එකක්ම තමයි යාළුවනේ. කලින් ගුහාවකට ගියාට පස්සේ එතනදි හම්බුණා. එතනදිත් හම්බුණා දේවල්. දැනුත් හම්බුණා. අද නම් සුපිරි දවසක්. එච්චරයිනේ. අපි ගෝල්ඩන් එක කමු. එතන දවස සුබම තමයි. ගෝල්ඩන් ඇපල් එක නෙවෙයි ගෝල්ඩන් කැරට් එක කමු. ඒක තමයි වටින්නේ මෙතනදී. ඔන්න ගෝල්ඩන් කැරට් එක කියලා. golden apple එක. දැන් අපිට පුළුවන් මෙතනින් පල්ලෙහාට පයින්න. කොහොමද ඒක? අපි දැන් කරන්න ඕනේ වැදගත් දෙයක් තියෙයි. අපි අයන් ගලම් කෙනෙක්ව හදාගත්තා නම්
අපිට කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. ඉක්මනට අපි ගහක් කපා ගමු. මොකද අපිට ඕන ක්‍රාෆ්ටිං ටේබල් එකක්. අද නම් වාසනාව ඉක්මන් කරමු. ටිකක් වෙලා යයි වගේ. පුදුම ඒක කියලා නිම ගන්න බෑ යාළුවනේ. බලන්න මුලින්ම නිකම් මං ඒක ඇත්තට මං දැනන් හිටියේ නෑ. මේ පල්ලයට කපා මං හිතන් හිටියට මේ කපාන් යද්දී සොම්බිස් කියන වෙනම තැනක් හම්බුණා. එහෙත් යන්න. හැබැයි හිතුවන්නේ නැද්ද අතේ අන්තිමට උනේ. කමන්නේ ඒකත් හොඳයි. ඒකින් අපිට මොනා එක දේවල් ලැබුණා. අර ඌරෙක් හිටියා නේද මේ ළඟ පාට. අපි දැන් අයන් ගොලම් කෙනෙක්ව හදාගමු. ක්‍රාෆ්ටිං ටේබල් එක හදාගන්න ඕනේ. ක්‍රාෆ්ටිං ටේබල් මොකද්ද මේ? ස්ටික් ටිකක් ඕනේ. අද නම් වාසනාව. ඊට පස්සේ අපි දැන් අයන් ගොලම් කෙනෙක්ව හදාගන්න ඕනේ. අපිට මොනවාද හදාගන්න පුළුවන්? අපි බාල්දියක් හදාගමු. දෙකක් හදාගමු. එක දේවල් අපිට හදාගන්න පුළුවන්. අපි ඩයමන්ඩ් ආමර් ටික හදාගමු. ෂිට් ඩයමන්ඩ් ටික ඉවරයි යාළුවනේ. කමන්නේ අපි ඒ වෙනුවට ගෝල්ඩන් එකක් හදාගමු. ඊට පස්සේ හිතාගත්ත හැකි හේතුව. ඊට පස්සේ මෙන්න මේ ටික හරිනේ. දැන් අපි මේ ටික ඉක්මනට ඇඟට දාගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපිට මෙතනින් ගෝල්ඩන් ටික ආවා. දැන් අපිට හදාගන්න පුළුවන් ගෝල්ඩන් හරි. ඊට පස්සේ අපිට මේකත් හදාගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි කඩුවත් මේ ළඟින්ම තියාගමු. ඊට පස්සේ ෂීල්ඩ් එක දාගමු. අද නම් වාසනාව. ඊට පස්සේ අයන් ගොලම් කෙනෙක්ව හදාගන්න ඕනේ. මෙන්න තේනවා. අපි අයන් ගොලම් කෙනෙක්වත් ඉක්මනට හදාගමු. අයන් ගොලම් කෙනෙක් වන්න ඉතින් ඔයාලා දන්නවා ඇති. අපිට වට්ටක් ඔළුවක වන්න මේ තියෙන්නේ. මෙන්න මෙහෙමයි. මෙතනට එකක් දානවා. උඩට එකක් දානවා. පැත්තට එකක් දානවා. තව එකක් ඕනි. මෙතනට යමු. මෙතනට එකක් දාගන්නවා. මේක ගන්නවා. උඩ පයින්නවා. උඩ පැනලා දාන්න ගියාම මට බෑ. එච්චර ෂුවර් නෑ මට. මොකක් හරි කොලයක්. ඔන්න ඉන්නවා ආරක්ෂකයා. අපි මෙන්න මේවා ටික අයින් කරගමු. ඉතින් අපේ නම් අද දවස සුබයි. අපිට තව බලමු මොනවා හදාගන්න පුළුවන්ද කියලා. ඊතල ඒක හොඳයි. මාළු වලන එකක් හදාගන්නම් බෑ. මේ මොකද්ද මේ? තව එක දේවල් හදාගන්න පුළුවන්. එක දේවල් තියෙනවා මෙතන. නෙදර් කුට්ටිත් තියෙයි. එක දේවල් තියෙනවා. මෙතන ගෙදර හදාගත්තා නම් හරි. මෙච්චර කට්ටවල් කන්නේ. මෙන්න මෙතනට යන්න ඕනේ. එතකොට ඉතින් අම්බෝ ඉටිපන්දම නෑ
මේක තමයි සතුටුම හිතෙන දේ. අපි ඉක්මන් කරගමු. සද්ද බද්දේ මෑ ඒව ගැන වැඩි හිතන්න එපා. හරි දැන් එලිත් වෙන්න යන්නේ. එහෙනම් අදට අපි යනවා. එහෙනම් මේ මිස්ටර් දුකා ඩයමන්ඩ් නාමය